ඉතින් මේ තියෙන normal Minecraft එකේ අහසට පායන දූපත. ඉතින් අද මම මේ අහසට පායන දූපතේ දවස් 5ක් සොයල් වෙන්න තමයි යන්නේ. ඒ වගේම මට කරන්න ටාස්ක් තුනකුත් තියෙනවා. එකක් තමයි ලස්සන කැත නැති බේස් එකක් ගන්න එක. full iron armor. ඒ වගේම අපේ දවස් 5 ඉවර. ඒ කියන්නේ 6 වෙනි දවසේ උදේම පල්ලෙහාට water clutching කරලා පනින්න ඕනේ. මට ඒ water clutching එක බැරි වෙලාවක් කරගන්න බැරි වුණොත් මම Minecraft දාලා ඉගෙන නතර කරනවා. එහෙනම් වැඩි ගත නැත්නම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ස්පෝන් වෙච්ච ගමන් මම දැක්ක ෂීප් කෙනෙක් ඉන්නවා අපිට යව වටිනවා. ඉතින් ඊට පස්සේ මම කරේ විජහට ගහක් කපාගෙන උඩුත් හදාගෙන හදුවා ස්ටික් ටිකක්. ඊට පස්සේ හදුවා ක්‍රාෆ්ටින් ටේබල් එක. ප්ලේස් කරා හැදුවා පිකැක්ස් එක. නයිස්. දැන් ඉතින් මම යනවා ස්ටෝන් ටික මයින් කරගන්න. ස්ටෝන් ටික මයින් කරගෙන විජහට ස්ටෝන් ටූල්ස් වලට මාරු වෙන්න ඕනේ. ස්ටෝන් 17ක් විතර මයින් කරගෙන මං ඇවිල්ලා හදාගත්තා ස්ටෝන් පිකැක්ස් එක. ඉතින් ඊට පස්සේ මම යනවා මෙන්න මේ අයන් ටික මයින් කරගන්න. එතනින් එන ගේමක් දීලා අයන් ටික නම් මයින් කරගත්තා. මට එතනින් අයන් 6කුත් හම්බුණා. වැටෙන්න ගියපු අවස්ථාවක් නැතුවම නෙමෙයි. ඒ වුණාට කොහොම හරි අයන් 6ක් හම්බුණා. ඉතින් මේ මට දැන් කියන්න දෙයක් තියෙනවා මේ අයිලන්ඩ් එකේ අයන් ගොඩක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ඔය උස කෝඩිනේට් තියෙන්නේ අන්න ඒ කෝඩිනේට් වල අයන් ගොඩක් වැඩියෙන් තියෙනවා. ඩයමන්ඩ් පාල්ලියා කෝඩිනේට් වල තියෙන්නේ. ඒක නිසා මේක ගොඩක් උඩ තියෙන ඉතින් මට හිතෙනවා මේක මේ හොඳට අයන් තියෙනද කියලා. ඉතින් ඊට පස්සේ මම හදාගත්ත ෆර්නස් එක ප්ලේස් කරලා ඉවර වෙලා සතුටිකුත් ස්පෝන් වෙලා ඉන්නවා. අපිට හොඳයි කැම වලට ෆර්නස් එකෙන් මම දැම්මා අයන් ටික මෙල්ට් වෙන්න. ඉතින් තිබ්බ කේව් එකක් වගේ එකක් තිබ්බා. ඒකට ගිහිල්ලා විපරමද්දා දිවන් දැක්ක කෝල් ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ කෝල් ටිකත් විජහට වයින් කරගත්තා. ලයිට් අප් කරලා දාන්න මුළු අයිලන්ඩ් එකම. කෝල් කඩාගෙන උඩට එදිවන් දැක්ක අයන් ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ අයන් ටිකත් මම වයින් කරගත්තා. එතනත් අයන් තිබ්බ 6ක් විතර. ඒ ටික වයින් කරන් එද්දී අනිත් අයන් ටික මෙල්ට් වෙලා තිබ්බ හින්දා මම ආයේ අර අයන් ටික දැම්මා මෙල්ට් වෙන්න. ඊට පස්සේ ඩොටෝස් ටික අතේ තියෙන ටිකෙන් මුළු අයිලන්ඩ් එකම ලයිට් අප් කරලා දැම්මා. දැන් රෑ නිදා ගන්න එදක් නෑ නේද කියලා කල්පනා කර කර ඉදි මම දැක්කා දේවතාවියක් වගේ C+ සෙට් එකක් ස්පෝන් වෙලා ඉන්න. ඊට පස්සේ මම හදාගත්තා ෂියර් එකක් හදාගෙන මම උන්ගේ වූල් ටික ගලවන්න තමයි යන්නේ. ඔන්න ඉන්නවා අපේ ෂීප්. හරි ඔන්න ඒ ෂීප් ගෙන් මට වූල් හම්බුණා 3ක්. ඉතින් දැන් අපිට ඇඳක් හදාගෙන අද දවසේ ඉවරයක් කරලා දාන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ දැක්කා වුඩ් නෑ නේද කියලා. ඊට පස්සේ වුඩ් ටිකුත් කපාගෙන ඇඳක් හදාගෙන නිදාගත්තා කියලා. අපේ දෙවෙනි දවසේ උදේ බලද්දී අර අයන් ටිකක් මෙල්ට් වෙලා තිබ්බ හින්දා මම හිතුවා අපිට සීල් එකක් හදාගත්තා නම් ගොඩක් හොඳයි කියලා. ඒක නිසා ගිහිල්ලා හදාගත්තා සීල් එක. ඊට පස්සේ හිතුණා චෙස් ප්ලේට් එකකුත් හදාගත්තා නම් හොඳයි කියලා. ඒ වුණාට ඒක පස්සට දාලා මම ගියා ස්ටික් ටිකක් හදාගෙන පොරවක් හදාගන්න. දැන් අපිට ගස් කපන එක ලේසි වෙනවා. ඒ මොනවා කරන්නත් කලින් කෑම ඕනේ. දැන් ඉතින් කෑම ටිකක් මරාගත්තා නම් හොඳයි කියලා හිතුණා. හරි. ගැම්මක් තමයි. අඩෝ අශ්‍යෝ වරදක් කරත් හිතකින්න වෙයි. අඩෝ ෂිස්. ඒ වගේ පවක් කළා කේව් එකකට යද්දී ස්කෙලටන් කාරයෙකුත් හිටියා. ඊට පස්සේ උටත් නෙළුවා බෝන් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි කියලා අදහසින්. හරි උටත් දුන්නා. ඉතින් අපිට දැන් බල්ලෙක් හිටියොත් ඌව ටේම් කරගන්නත් පුළුවන්. ඒකත් ඉතින් හොඳයි. ඊට පස්සේ මම දැක්කා අයිලන්ඩ් එකේ එහා කොනේ තියෙන අයන් දෙකක්. ඊට පස්සේ ඒ දෙක වයින් කරන්න ගියා අපිට මැරෙන්නත් උනා. කොහොම හරි ඒ දෙකත් මයින් කරගත්තා. ඊට පස්සේ මට හිතුණා අපේ පළවෙනි චෙස් ප්ලේට් එක හදාගත්තා නම් හොඳයි කියලා. ඔන්න ඉතින් අපේ අයන් ආමර් එකේ පළවෙනි ස්ටෙප් එක ඉවරයි. ඊට පස්සේ පොඩ්ඩක් වටේ යද්දි මම දැක්ක බැටළු සේනාවම ඇවිල්ලා ඉන්නවා. දැන් නම් උන්ට වදයක් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඉතින් මම පටන් ගත්තා ගහක් කපාගෙන. මොකද අපේ ඉස්සරහා බේස් එක හදන්න ගස් ඕනේ කියලා හිතනවා. මම තාම හිතලා නැහැ කොහොමද බේස් එක හදන්නේ කියලා. බොහෝ දුරට අර ගල් ගුහා වැටලි හදන්නත් ඉඩ තියෙනවා. කවන්නේ අපි කොහොම හරි try එකක් දීලා බලමු. කැත නැතුවට කැතර කවන්නේ කැත වුණත් කවන්නේ බේස් එකක් හදාගන්න තමයි ඕනේ මට. මගේ අදහස් වෙනස් වෙලා මම හිතුවා මෙන්න මේ හරිය මගේ ගෙදර ඇතුළට හාරලා හදාගුවා නම් හොඳයි කියලා. ඊට පස්සේ මම ගියේ මෙන්න මේ විදියට ස්ටෝන් ටික මයින් කරලා පොඩි ඉඩාවකාශයක් හදාගන්න. එතනත් ස්ටෝන් ටික මයින් කරගෙන මං ගියාර කේව් එක ඇතුළට මට මිස් වෙච්චි කෝල් ටිකක් තිබ්බා. ඒ ටික මයින් කරගන්න. ඒ ටික මයින් කරන්න ගිහිල්ලා තව පොඩ්ඩක් මම ෆෝන් එකත් පොලේ ගහනවා. බඩගින්න ඉවස ගන්න බැරුව කැම ටිකුල් මෙල්ට් වෙන්න දැම්මා. ඉතින් ඊට පස්සේ මම කරේ අපේ දූපතේ උඩ හරිය මේ ටෝස් ගහලා නැති හින්දා බොබ්ල ස්පෝන් වෙන්න පුළුවන්. ඒක නිසා ඩට් වලින් පාරක් හදාගෙන උඩට ගිහිල්ලා ඒ ටික ලයිට් අප් කරලා දැම්මා. ඉතින් ඒ වගේම ලයිට් අප් කරගෙන යද්දි මට හම්බුණා තව අයන් සෙට් එකක්. ඉතින් අයන් කියන්නේ මම සාමාන්‍ය අයන් පෙරේතයි. හරිද? ඩයමන්ඩ් වලට වඩා අයන් පෙරේතයි.
ඉතින් අයන් තියනවා කියන්නේ මම මෙතන. ඊට පස්සේ එතන උත් අයන් 6ක් විතර හොයාගෙන මං ගියා පල්ලෙහාට. ලයිට් අප් කරලා අයන් තියන්නේ මෙල්ට් කරන්න. ඊට පස්සේ ඒ ටිකක් දැම්මා මෙල්ට් වෙන්න. පහුවදා උදේ නැගිට ගමන් මං කරේ අපේ අයන් අමරකේ ලෙගින්ස් දෙක හදාගත්ත එක. ගෙදර හදන්න ගුහාම අයින් කර කර ඉද්දි මට හම්බුණා තව අයන් ටිකක්. ඒ කියන්නේ අපේ අයන් අමරවල තව ටිකක් විතර තමයි තියෙන්නේ. ඉතින් මේ අයන් ටිකත් මට එතනොත් හම්බුණා අයන් 5ක් විතර. අයන් හම්බුණා කියන්නේ මම යන්නේ ෆෙරස් එක ළඟට. 5ක් ඉවර 3යි හම්බුනේ. ඒ ටික මේට් වෙනකන් වටක ගහට මට හිතුණා මේ කොහෙන් හරි පොඩක් පල්ලෙහාට බෑලා බලන්න ඕනි කියලා මොන හරි අපිට වටින දෙයක්වත් තියෙද කියලා. කියන්නේ අයන් උනත් වෙන්න පුළුවන් ඩයමන්ඩ් එහෙම මොකක් හරි දෙයක් තියෙද කියලා බලන්න මම බැස්ස පල්ලෙහාට. මම දැක්ක ගමන් හිතුවේ කොපර් කියලා. ඒ වුණාට පස්සේ බලද්දි දැක්කේ අයන් කියලා. ඒ කියන්නේ වාසනාව ටික ටික වැඩි වෙනවා. ඒන ඉතින් මම මේ ටිකත් අයන් මේ ටික මයින් කරන්න මෙච්චර අමාරුයි කියලා නම් ජීවිතේටත් හිතුවේ නෑ. අයින් කරගෙන උඩට යද්දි මම දැක්කා චිකන්ලා ටිකක් ස්පෝන් වෙලා ඉන්න. උන්ව මේව කරන්න කලින් දැන් මම අපේ ඊළඟ අයන් ටිකත් මෙල්ට් වෙන්න දානවා. එතන ඉන්න හොඳ මේකක් හම්බුණා. අයන් 6ක්ම හම්බුණා ගැම්මටම. අපි දැන් බලමු අපිට මේ මොන හරි හදාගන්න බැරිද කියලා. හෙල්මට් එකට තව දෙකක් ඕනේ. එහෙම වුණොත් අපිට අර දෙක හම්බුනොත් එහෙම මේ සම්පූර්ණයෙන්ම අයන් අමර් කිට් එක හදාගන්න පුළුවන්. ඒ ටික මෙල්ට් වෙනකම් මම අපේ සියර කරන් ගියා ගස්වල කොළ ටිකක් කඩා ගන්න. මොකද එතකොට මේ අපේ ගෙදර පොඩ්ඩක් ලස්සන කරගන්න පුළුවන් කියලා හිතුණා. ඊට පස්සේ චිකන්ලා ටිකක් මරුවා බඩගින්නට. චිකන්ලාද මුන්ට කියන්නේ කුකුලද? දෙකම එකයිනේ. නෑ බා චිකන්ලා. චිකන්ලා ඕ හෙල් චිකන් කොක් කොහොම හරි දකලා ඉල්ල බලද්දි අයන් ටික මෙල්ට් වෙලා තිබ්බා. එහෙනම් ඉතින් වැඩ නැතුව අපි හදාගමු අපේ අයන් ආමර් කිට් එකම. ඔන්න එහෙනම් බුඩ්ඩත් හදාගත්තා. ඕකේ යෝන අපි පළවෙනි ටාස්ක් එක ගැම්මට ඉවරලා යාළුවනේ. ගැම්මත් තමයි ඉතින් අපේ පළවෙනි ටාස්ක් එක ඉවරයි. ඉතින් ඉතින් අනිවාර්යෙන් ලයික් එකක් කරන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් ඉතින් අපේ තුන්වෙනි දවසත් එහෙම ඉවර වුණා. ඉතින් මං අන්තිම දවස් දෙකේ තමයි අපේ බේස් එක ගහන වැඩි පටන් ගන්න හිතුවේ. ඉතින් ඒ වගේම ඔන්න අපේ අන්තිම දවස් දෙකේ දැන් බේස් එක ගහන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මම අපේ ඕනෝ මෙතන වහගන්න ඕන විදිහට බැරි වෙලාවත් මම දකින්න නැතුව ළඟට ඇවිල්ලා මයින් කරා නම් මේ මට ඉතින් ආය වර්ල්ඩ් එක පටන් ගන්න වෙනවා. මොකද බඩු තිබ්බෙත් නෑ මල්ලක. හරි කොහොම හරි කමන්නේ. අපි ස්ටෝන් වලින් මේ ටික වහලා දාමු විදිහට. ඉතින් දැන් මම මේ හදන ගමන් ඉන්නේ මේ මගේ කියන්නේ මගේ ස්ලීප් රූම් එක. කියන්නේ මගේ අඩුවකට කියන නම මතකයිද? මගේ බෙඩ් අන්න හරි මගේ බෙඩ්රූම් එක. ඉන් බෙඩ්රූම් එක හදන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගොඩක් දුරට ගත්තේ නෑ. මොකද එහා පැත්තෙන් කේව් එක මතුවෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට 6ක් විතර මේ මයින් කරලා මේ පැත්තට 4ක් මයින් කරලා ඇඳ දාන්න. ඊට පස්සේ මම ස්ටෝන් පිකක්ස් එකකුත් හදාගෙන ගබඩා කාමරේ හදන්න මයින් කරද්දි මම දැක්කා තවත් අයන් තියෙනවා. මගේ වාසනාව අද පොඩ්ඩක් හොඳයි. මොකද මම මයින් කරන හැම වෙලෙම මගේ අයන් මතුවෙනවා. එතනින් මට අයන් 5ක් 6ක් විතර හම්බුණා. අඩෝ එතන මම දැක්කා හරි ඒක නෑ. ඒක පොඩි බග්ගයක් වගේ ගිහිල්ලා තියෙන්නේ. කොහොම හරි එතනුත් අයන් 6ක් විතර හම්බුණා. දැන් ඉතින් අපිට තව අයන් වැඩි වෙන. ඇත්තටම මේ අයිලන්ඩ් එක පාට අයන් තෝගෙන ඉතින් ඒ වලත් වල ආයෙත් පටන් ගත්තා මයින් කරන්න. ඊට පස්සේ තව කරුමයක් කඩාපාත් වුණා. ඒ කියලා හැල්ලුනෙත් නෑ. එතන උණු කොබලස්ටෝන් දාලා වහලා දැම්ම ඔක්කොම. නොයිස් ගබඩා කාමරේ කියලා අදහස් කරේ මං චෙස් දාන දැනට. ඊට පස්සේ මම චෙස් දාන මෙන්න ඔය වගේ පොඩි රූම් දෙකක් ගහගන්නවා. එකක් නම් ගහගත්තා. අනික ගහන්න ඉඩ නැති හින්දා මම මෙහෙම තනි බ්ලොක් එක ගන්න කඩන්න. ඒක කඩන්න ගිහලා ආයෙත් මැරෙනවා. අන්තිමට පුළුවන් තරම් අතර ඒ දෙකත් හදලා දැම්මා. ඊට පස්සේ දොරවල් ටිකත් මෙන්න මේ විදියට හදලා දැම්මා. ඊට පස්සේ මගේ ඇඳ අරගෙන මගේ ඇඳ ප්ලේස් කරගත්තා රූම් එක ඇතුලේ. මේ හරි නයිස්. ඊට පස්සේ ටෝච් හයි කරන්නත් පොඩි ක්‍රමයක් හිතුවා. මට හිතුණා එක බ්ලොක් එකක් කඩලා ඒක ඇතුලේ ටෝච් එක සෙට් කරන්න. හරි ඒකත් අවුලන්නේ නැහැ. ඊට පස්සේ ගෙදර ලයිට් අප් කරන්න තව ටෝච් ටිකුත් හදාගත්තා.
අනම්මනම් ටික අයින් කරලා ලස්සනට පොඩ්ඩක් ස්ටයිල් එකක් එහෙම දාලා ගත්තා. වැඩේ කියන්නේ යන හැමතැනම අයන්. ඊට පස්සේ අර ගේ ඇතුලෙන් නිකන් මේ ලියුස් ගැහුවා ටිකක් අර අමුතු ලස්සනක් එන්න ඕනේ හින්දා ඊට පස්සේ ඉතින් අපේ 4 වෙනි දවසත් ඉවර වුණා ওই විදියට. ඊළඟ දවසේ උදේම ගිහිල්ලා කැපුවා ගහක්ක කොළ ටික. අනේ වන්ද මට තේරෙන්නෙත් නෑ මේ වගේ ගොම් මොලයක් මට කොහෙන් එනවද කියලා ගහක කොළ ගහන්න ඉතින්. කොහොමන්නේ ලස්සනයි කියලා හිතෙනවා. ඔයාලා පොඩ රේට් කරලා බලන්න. ගෙදර නම් පට ගැතයි ඒක වෙනම කතාවක්. පුළුවන් තරම් බිබික්කන් ටිකක් දාලා ගෙදර කොහොම හරි පොඩ්ඩක් ලස්සන කරගත්තා. ඊට පස්සේ එතනින් අතර උනිත් තවත් කැත කරා. Đây ngồi ra ra đi từ nó là ông còn không người mẹ ra từ nó đi đưa của tiền đó nó đã lách cái này ra mà người nó phải đi đeo qua bị tao cái đó ra chỉ là đi ra wow cái gì kia vậy mà nhiều quá đâu đâu cắt quá sẽ biến gì đâu như gì đi ra sủa gì vậy có được chuyện được không හරි යාළුවනි ඉතින් මම මේ කේව් ගාසේ තිබිලා මේ වතුර ටිකක් හොයාගත්ත ඊට පස්සේ ඉතින් වෝටර් බකට් එකක් හදාගත්තා. ගබඩා කාමරේට දාන්න චෙස්ට් ටිකකුත් හදාගත්තා. wow මම හිතනවා ඉතින් ලස්සන නැතුව ඇති කියලා. ඔයාලම කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එකයි ෆෙරන්ස් එකයි දාන්න මේ වගේ තැනක් හැදුවා. එතනත් මතු වුණා. කවන්නේ. ඒ කියලා සල්ලි නෑ. ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එකයි ෆෙරන්ස් එකයි හයි කරා. මේක අපේ අන්තිම දවසින්දා අයිලන්ඩ් එකේ හිටපු සත්තු ටිකවත් මරුවා. දෙවෙනි පාරටත්. රෑ වෙනකන් කරන්න දෙයක් තිබුණ නැති හින්දා මේ වගේ අයිලන්ඩ් එක වටේ වටක ගහ හිටියා. ඊට පස්සේ ඉතුරු වෙලා තිබ්බා අයන් 12ත් මෙල්ට් වෙන්න දැම්මා. චෙස්ට් හදලා නිකන් තියන්න බැරි හින්දා අතේ තිබ්බ බඩු මුට්ටු ටිකක් චෙස්ට් වලට මෙන්න මේ විදිහට පිළිවෙලට දැම්මා. පිළිවෙලට නෙමෙයි ඔහේ දැම්මා. තව දෙයක්. ෆයිනලි ඔන්න රෑ වෙලා තිබුණා. ඒක නිසා අපේ අන්තිම දවසත් ඉවර කරා. එහෙනම් අයිලන්ඩ් එක goodbye. හොඳ උස්මක් ගත්තා. මේක බැරි වුණොත් එහෙම මම මයින්ඩ් ඔෆ් දාන එක නතර කරනවා. යේයි! ගයිස් අපි කරා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන කරන්න එපා. අපි ගියා. goodbye.